සුබ දවසක් හැම දෙනෙක්ටම අද අපි බලමු ඉන්ටර්නේෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක එහමත් නැත්තම් IDP එක එකයන්න ඔයාගේ ලයිසන් එක ඉතාමත් ඉක්මනින් ජාත්‍යන්තර කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකද අපි බලමු මේ IDP එක කොහෙන්ද ලබාගන්නේ කොච්චර දවසක් යනවද අපට IDP එක ලබාගන්න ඒවගේම කොපමණ මුදලක් ගෙවන්න වෙනවද ඒවගේම IDP එක ලබාගන්න අවශ්‍ය වන ඩොකියෝමන්ට් මොනවද කියලා. ඉති මේ IDP එක ලෝකයේ රටවල් 176කට අධික රටවල් ප්‍රමාණයකට වලංගු වෙනවා. උදාහරණයකට රුමේනියාව වගේ රටකට යනවනම් ඔයාට ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ IDP එකෙන් ඔයාට පුළුවන් ඒ රටේ වාහන පදවන්න. ඒවගේම තව විශාල රටවල් ප්‍රමාණයක මේ IDP එක පිළිගන්නවා. සාමාන්‍යයෙන් මැද පෙරදිග රටක නම් මාස 3ක් ගියාට පස්සේ ඔයාට ඒ රටේ ලයිසන් එක ගන්න සිද්ධ වෙනවා. ඒතුව විසිට් එකකට යන කෙනෙක් නම් ඔයාට මේ IDP එක ගොඩක් වැදගත් වෙනවා. හරි අපි බලමු මේ IDP එක ලබාගන්නේ කොහෙන්ද කියලා. AAC Loan Automobile Association මේක තියෙන්නේ කොළඹ 3 කොම්පඤ්ඤ වීදියේ. ඔයා ගාල්ල පැත්තේ ඉඳලා බස් එකේ ආවොත් ගෝල්ෆේස් එක පටන් ගන්න තැන හෝල්ට් එකෙන් බැස්සාම දකුණු පැත්තේ තමයි තියෙන්නේ. ඔයා කොළඹ පැත්තේ ඉඳන් එනමන ගෝල්ෆේස් එක අවසාන වෙන හෝල්ට් එකෙන් බැහැලා වම් පැත්තට ඔයා යන්න ඕනේ. එතකොට රාමදා හොටෙල් එක එහා පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් AAC Loan Automobile Association එක. එතනින් තමයි මේ ඔයා IDP එක එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ලබා ගන්න. ඒ වගේම AAC Loan බ්‍රාන්ච් එකක් කැන්ඩි වලත් තියෙනවා. ඉතින් ඔයාට වලංගු රියදුරු බලපත්‍රයක් තිබුණා කියලා පිටරටක ගිහින් ඒ බලපත්‍රයෙන් වාහන පදවන්න බැහැ. උදාහරණයක් විදියට ඔයාගේ සිංහලෙන් තියෙන උපැන්න සහතිකය වෙන රටකට ගියාට පස්සේ පිළිගන්නේ නැහැනේ. හැබැයි ඒක ට්‍රාන්ස්ලේට් කරගෙන ගියොත් වෙන රටක පිළිගන්නවා. ඒ වගේ තමයි AAC Loan Automobile Association එකෙන් ඔයාගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන ගියොත් ලෝකේ රටවල් 176කට අධික සංඛ්‍යාවක පිළිගන්නවා. හරි දැන් අපි බලමු මේ IDP එක ලබා ගන්න ඔයාට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් එහෙම නැත්නම් ලියකියවිලි මොනවද කියලා. ඔයාට වළංගු රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඔයාගේ ලයිසන් එක අවුරුද්දකට වැඩි කාලයක වළංගු කාලයක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ලයිසන් කාඩ් එක නැත්නම් ඔයාට තියෙන තාවකාලික රියදුරු බලපත්‍රයක් නම් ඔයාට සිද්ධ වෙනවා මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් ඔයාගේ තාවකාලික රියදුරු බලපත්‍රය සහතික කරගන්න. මෙතනදී ඔයාට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සුළු මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් දෙවැනියට ඔයාට ඕන වෙනවා ඔයාගේ ලයිසන්ස් එකේ හෝ ලර්නර් පර්මිට් එකේ කලර් කොපි එකක්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝස් 3ක්. එතනදී සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ෆොටෝස් වෙන්න ඕනේ. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා IDP එක ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක ඔයාට aacloan.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා යන දවසට AAC Loan කාර්යාලයෙන්ම නොමිලේ මේ ඇප්ලිකේෂන් එක ලබා ගන්නත් පුළුවන්. මෙතනදී ඔයාට මේ ඇප්ලිකේෂන් එක මෙම්බර්ෂිප් එකක් එක්ක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙම්බර්ෂිප් එක නැතුවත් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙම්බර්ෂිප් එකක් එක්ක ඔයා ලබා ගන්නවා නම් ඔයාට රුපියල් 14500ක් ගෙවන්න ඕනේ. ඒ වගේම මෙම්බර්ෂිප් එක එහෙමත් නැත්නම් සමාජිකත්වයේ නැතුව ඇප්ලයි කරනවා නම් ඔයාට ගෙවන්න වෙනවා රුපියල් 10300ක මුදලක්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන දවසට මේ ගාස්තු වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම තමයි මෙම්බර්ෂිප් එකක් එක ගත්තහම ඔයාට දින 3ක් වගේ කාලයකදී IDP එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙම්බර්ෂිප් ID එකක් හම්බ වෙනවා. ඔයා මෙම්බර්ෂිප් එක නැතුව ඇප්ලයි කළොත් ඔයාට සති 2ක වගේ කාලයක් යනවා මේ IDP එක ලබා ගන්න. ඉතින් ඔයාට පුළුවන් නම් මෙම්බර්ෂිප් එකත් එක්ක ගන්න. ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔයා ෆෝම් එක ෆිල් කරද්දී මතක තියාගන්න ඇප්ලිකේෂන් එකේ තියෙන ඔයාගේ ෆොටෝ එක අලවන්න තැන. එතන ෆොටෝ එක අලවන්න නැතුව ෆොටෝ ටික අතේ අරන් යන්න. ඒ වගේම ඇප්ලිකේෂන් එකේ ඔයා යන්න බලාපොරොත්තු වෙන රට සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ඒකේ වැදගත්කම තමයි ඒ රටේ භාෂාවෙන් ඒකේ පේජ් එකක් ඒගොල්ලෝ ඇතුළත් කරනවා. AAC Loan එකට ගියාට පස්සේ ඔයාට ටෝකන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ටෝකන් එකේ සඳහන් වෙනවා ඔයාට යන්න අවශ්‍ය කවුන්ටර් එක මොකක්ද කියලා. අදාළ කවුන්ටර් එකට අපි කලින් සඳහන් කරපු ඩොකියුමන්ට්ස් බාර දුන්නට පස්සේ ඔයාට මුදල් ගෙවීමේ රිසිට් පතක් හම්බ වෙනවා. ඉතින් කැෂියර් එකට අදාළ මුදල ගෙව්වට පස්සේ ඔයාට නැවතත් රිසිට් පතක් ලැබෙනවා. මේ රිසිට් එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට කවද්දද ඔයාගේ IDP එක ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අදාළ දිනයට ඔයා ඩොකියුමන්ට්ස් බාර දීපු කාර්යාලයට ගිහින් ඔයා ගෙවපු මුදල් රිසිට් පත ඉදිරිපත් කරලා ඔයාට මේ IDP එක කලෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං පර්මිට් එක ලබා ගන්න ක්‍රමය වෙන්නේ. ඉතින් මේ IDP එකේ වළංගු කාලය වෙන්නේ අවුරුද්දයි.
මෙතනි දොයා පිටරට ගනම් රැකියාව කරන්නේ වැඩ ලංකාවට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ IDP එක රිනියව් කරන්න. ඒ අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ඔයාගේ පවුලේ කෙනෙක්කෝ සමීපත්මයෙක් මාර්ගයෙන් භාරදීලා ඔයාට මේ IDP එක රිනියව් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ගැටලුවක් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. වගේ යාළුවෙකුටත් වැදගත්තයි කියලා හිතෙනවනම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒවගේම DP Hub YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බවෙමු. එනම් හැමෝටම සුබ දවසක්.